ඒක පුද්ගල පාරිභෝජනය අපේ රටේ ලුණු ග්‍රෑම් 9.2යි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කරන යෝජනාව අනුව එය විය යුත්තේ 5යි ග්‍රෑම් 5යි. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ලුණු පාරිභෝජනය වෙනවා. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක්. ඒ වගේම අපේ රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාවය දල වශයෙන් මෙට්‍රික් ටොන් 1,80,000. ඒ වගේම අපි ගත්තොත් දල වශයෙන් හම්බන්තොට, පළටුපාන, බූන්දල, ඒ වගේම මන්නාරම, එලිෆන්ට් පාස් මේ සියල්ලකගෙන්ම මේ මොහොත වන විට උපරිම නිෂ්පාදනය දල වශයෙන් 1,40,000ක් 1,50,000ක් ධාරිතාව නිෂ්පාදනය කළ හැකි ධාරිතාවය. ඉතින් ඇත්ත වශයෙන්ම කොහොමටත් අපේ රටේ ලුණු අවශ්‍යතාවය අපි සපුරාලනවද නැද්ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රජයට බැරි වෙලා තිබෙනවා හරියාකාරව මේ ගැටලුව අවබෝධ කරගෙන කලට වේලාවට ඇති විය හැකි හිඟයන් පිළිබඳව පුරෝකථනයන් මෙතන තියෙන ගැටලුව මේ රජයට තේරුමක් නැහැ. හැකියාවක් නැහැ. පුරෝකථනයක් කරලා එස්ටිමේෂන් එකකට ගිහිල්ලා කාලගුණික දේශගුණික තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ ඇතිවිය හැකි හිඟය සඳහා උත්තර සපයන් විසඳුමක් සපයන්. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක් නේ. ඔබතුමාලට වැඩ බෑනේ. ඔබතුමාලා අදක්ෂය කොට්ටාසයක් වැඩ බැරි කණ්ඩායමක් නේ. ඒක පැහැදිලිනේ. ඒක මේ දත්ත වලින්ම පැහැදිලි. දැන් බලන්න මේ හිඟයක් ඇති වෙනවයි කියලා දැන ඔබතුමල්ලා ජනවාරි මාසේ ඇනුමුම් කරනවා මෙට්‍රික් ටොන් 4,050. මේ දැන අයහපත් කාලගුණික තත්ත්වයන් දේශගුණික තත්ත්වයන් මත සිදුවෙන දේවල් පිළිබඳව අනිත් හැමෝම දන්නවා ආණ්ඩුව දන්නවා. අනිත් හැමෝම දන්නවා පාලකයෝ දන්නවා. ඉතින් පැහැදිලිව මේ ලුණු ප්‍රශ්නේදී මම කියන්න කැමතියි ඔබතුමල්ලා රජයක් හැටියට ලුණු ගැන විතරක් නෙවෙයි රාජ්‍ය පාලනය තුල ඔබතුමන්ලගේ තියෙන්න ඕන යම්කිසි සැලසුම් කරණයක්, සෙනාරියෝ ප්ලෑනින් එක.